කුමාර සංගක්කාර හා ලසිත් මාලිංග ප්‍රධාන පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රොයල් කණ්ඩායමට මේ වන විට ප්‍රබල ගැටලුවක් මතුව තිබෙනවා. නෙතන් කෝල්ටනේල් නම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මේ වන විට තරඟාවලියෙන් ඉවත් කිරීමට රාජස්ථාන් රොයල් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. නෙතන් කෝල්ටනේල් තුන්විදියක් ක්‍රීඩකයෙකු වන නිසා ඔහුගේ නැතිවන හිඩැස්ස සඳහා ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහා කණ්ඩායමේ ඉඩ විවරවීම සඳහා වැඩි ඉඩක් පවතින බව මේ වන විට IPL පිටියෙන් අපිට වාර්තා වෙනවා. දසුන් ශානක හට රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ඉඩ විවර වේද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න. එවැනි වූ නවතම තොරතුරු ලබා ගැනීමට අපගේ YouTube නාලිකාව subscribe කරේ නැත්නම් දැනම subscribe කරන්න. ඔබට සුබ දවසක්.